Hi friends, welcome to E&E. අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ මෙන්න මේ wood carving disk එකෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. ඇත්තට මම මේක ගැන දැනගත්තේ art with Sura FB page එකෙන්. එතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ දේවල් හඳුන්වා දීම සම්බන්ධයෙන් අපි බලමු කොහොමද මේකෙන් වැඩ කරන්නේ කියලා. මම හිතුවා ඉතින් මටත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ හින්දා මම අද ගිහිල්ලා මේක ගත්තා. ඇත්තටම ටිකක් හෙවි ගතියෙන් වැඩි ඩිස්ක් එකක්. බොහොම පරිස්සමට තමයි වැඩ කරන්න ඕනේ. අපි බලමු කොහොමද එනම් මේකෙන් වැඩ කරන්න කියලා. මෙතනදී ඔයාලට පේනවා මගේ ග්‍රයින්ඩර් එක නම් මම හයි කරගෙන තියෙන මේ වගේ ලෑල්ලකට උස් පහත් කරන්න පුළුවන් විදිහට සරණ එරුවක් දාලා තමයි තියෙන්නේ. එතකොට මගේ වැඩවලට මේක පහසුයි. එහෙම යන්නේ නැහැ ලේසියකින් ආරක්ෂාවට හොඳයි. ඔයාලත් ඒ විදිහට ආරක්ෂක උපක්‍රම භාවිතා කරන්න. ගොඩක් වෙලාවට අලුතෙන් ඩිස්ක් එකක් දානකොට මේ නට් එකට ග්‍රීස් ආලේප කරන්න. එතකොට ආයෙ හදිස්සියකට ගලව ගන්න එහෙම ලේසි. නැත්තම් ගලවන්න කියවම ගොඩක් අමාරු වෙන්න පුළුවන්. මේකේ පැත්ත බලන්න මෙතන ඊතල මාක් එක තියෙනවා ඇරෝ මාක් එක. මේකේ ග්‍රයින්ඩර් එකේ තියෙනවා ඇරෝ මාක් එක. ඒ අතර තමයි සවි කරන්න ඕනේ. එහෙම හොයාගන්න බැරි නම් මේ පින්තූරේ දාලා තියෙන විදිහට හයි කරගන්න. දැන් ඔයාලටම පේනවා මේ ලෑල්ල බලන්න. මේ ලෑල්ල දිහා මම කැපුම් කීපයක් යොදලා තියෙනවා. මේ එක කැපුමක්. මේ එක කැපුමක ප්‍රමාණය බලන්නකො මිලිමීටර සාමාන්‍ය මේ දෙක අතර පරතරය මිලිමීටර 8ක් වගේ මිලිමීටර 5ට වැඩි මිලිමීටර 8ක් විතර තියෙනවා. හැබැයි මේ සාමාන්‍ය මේ තලයකින් මේ ලී කපන තලයකින් මේක හාර ගන්න ගියොත් කීප වරක් මේ කැපුම් යොදන්න වෙනවා. හැබැයි මේ වගේ තලයක් භාවිතා කරොත් අපේ වැඩේ ලේසි වෙනවා. ඉක්මනින්ම වැඩ ටික කරගන්න පුළුවන්. ඇත්තට මට මේක ගොඩක් පහසුයි. ඔයාලත් අරගෙන බලන්න. එහෙනම් මම ගියා. ජය වේවා.